සුබ දවසක් වේවා හැමෝටම. හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් වෙනදා වගේම ආදරෙන් පිළිගන්නවා ඔයාලා හැමෝවම. ඉතින් අදත් මම වෙනදා වගේම පුංචි වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් බලමු අපි මේක කොහොමද හදාගන්නේ කියලා. මම මොනවාද ගෙන ආපු වීඩියෝ එකේ තියෙන්නේ කියලා අද. ඉතින් අද මම අරගෙන ආවේ. ඉතින් හැමෝම හැලප කණ්ඩ කැමතිනේ, කාලක් තියෙනවනේ. හැබැයි ඉතින් මේ විදිහට කාලා තියනවාද කියලා කියන්නලකෝ. මේ සමහරට පළවෙනි සැරේ වෙන්නත් පුළුවන්, සමහර මේ විදිහට try කරලා තියෙන්නත් පුළුවන්. ඉතින් මම අදන් අරන් ඇවිල්ලා තියෙන්නේ අපේ සාම්ප්‍රදායික කුරක්කම් පිටි වලින් හදන හැලප නෙමෙයි. ඉතින් මම අද අරන් ඇවිල්ලා තියෙනවා රුලන් වලින් හදන හැලප. රුලන් ග්‍රෑම් 200ක් තියෙනවා. කුරක්කම් පිටි ග්‍රෑම් 60ක් තියෙනවා. ඒ වගේම මෙතන පොල් ගෙඩියක සම්පූර්ණ පොල් ගෙඩියක්, නමුත් මේක කිරලා ගත්තාම මෙතන තියෙනවා පොල් ග්‍රෑම් 160ක්. එතකොට මෙතන තියෙනවා මිල්ක් මේඩ් තියෙනවා. ඉතින් මෙතන තියෙනවා ග්‍රෑම් 60ක්. කිරලා තමයි මේව අරන් තියෙන්නේ. ග්‍රෑම් 60ක් තියෙනවා. ඒ වගේම පොල් පැණි තියෙනවා ග්‍රෑම් 60ක්. ඉතින් මට තියෙන්නේ කැන්ද කොළ නැහැනේ. මේ තියෙන්නේ අපේ ගස්වල තියෙන කෙසෙල් කොළ. ඉතින් කෙසෙල් කොළ මම මේ විදිහට කපාගෙන තියෙනවා. ඉතින් පාවිච්චි කරන්න ඉස්සෙල්ලා මම තෙල් ටිකක් මේවල තවර ගන්නවා. ඒ වගේම මම අරන් තියෙනවා උණු වතුර. උණු වතුර අරන් තියෙනවා මිලිලීටර් 100ක් විතර. ඉතින් ඒ වගේම අරගෙන තියෙනවා මම හොඳින් කුඩු කරගත්ත එන්සල් ටිකක් තියෙනවා. ඉතින් අපි එහෙනම් යමු පළමුවෙන්ම කොහොමද මේක හදාගන්නේ කියලා බලන්න. මම ඉතින් පළමුවෙන්ම රුලන් ටිකක් පැද ගන්න යනවා. මේ විදිහට කබලක් ලිප තියාගත්තා. ඉතින් අපේ රුලන් ටික දමාගත්තා. ඉතින් මේ විදිහට රුලන් ටික කබල දාගෙන හොඳින් බැද ගන්නවා. ඉතින් ගොඩාක් වෙලා බැද ගන්න නැහැ. ඉතින් ටිකක් වෙලා බැද ගන්නවා. ඉතින් මේ ගාන වෙනකොට බැදගෙන ඉවරයි. ඉතින් මම මේකට එකතු කරගන්නවා දැන්. ඉතින් දැන් මේ වෙනකොට බැදිලා තියෙන්නේ මට අවශ්‍ය ප්‍රමාණයට. ඉතින් දැන් මම මේකට එකතු කරගන්නවා අපේ කුරක්කම් පිටි ටික. විනාඩියක් විතර මේකත් හොඳින් බැද ගන්නවා. විනාඩියක් විතර තමයි කලවම් කරගන්නේ. ඊට වඩා තියාගන්නේ නැහැ. ඉතින් දැන් මේ අවස්ථාවේදී ලිප් ඔෆ් කරගන්නවා මම. ඉතින් බෙදගත්ත රුලන් ටික එකතු කරගන්නවා බෝල් එකකට. ඉතින් මේ විදිහට දාගත්ත බෝල් එකට. ඉතින් දැන් පටන් ගනිමු ඉතුරු වැඩ ටික. ඉතින් මම මේකට එක් කරගන්නවා ලුණු ටිකක්. ඉතින් මේ වගේම අපේ තලාගත්ත එන්සල් ටිකත් එකතු කරගන්නවා. ඉතින් මේක චුට්ටක් කලවම් කරගන්නවා. ඉතින් දැන් මේ අවස්ථාවේදී මම එකතු කරගන්නවා මේකට පොල් ටික අපේ. මේ විදිහට ඒකත් කලවම් කරගන්නවා. ඉතින් දැන් මේකට එකතු කරගන්නවා අපේ පැණි ටික. ඉතින් මේ විදිහට එකතු කරගත්ත අපේ පැණි ටික. ඒ වගේම අපේ මිල්ක් මේඩ් ටිකත් එකතු කරගන්නවා. ඉතින් මේ වගේම අපේ වතුර ටිකත් මේට එක් කරගන්නවා. සියල්ලම හොඳින් කලවම් කරගන්නවා. ඉතින් වෙනස් විදියකට කෑම කන්න කැමති කෙනෙකුට ඇත්තටම මේ හැලප එක මාරම රසයි. ඉතින් බිස්නස් එකක් වුණත් කරන්න කැමති කෙනෙකුට මේක අලුත් විදියකට හදලා කඩේකට දාන්න පුළුවන්. ඉතින් මම මේකට අරන් තියෙන්නේ මට අවශ්‍ය ප්‍රමාණයට තමයි පැණි රස. ඉතින් ඔයාලට පුළුවන් මේක වැඩි පැණි රස කරගන්න අවශ්‍ය කරන දේවල් ටික වැඩිපුර ගන්න. දැන් මේක අතින් අනා ගන්නවා මම. ඉතින් මේ විදියට කාලා නැත්තම් අනිවාර්යෙන්ම හදලා කාලා බලන්න මාරම රසයි මේක. ඉතින් දැන් මේ විදිහට අනාගත්තා. ඉතින් දැන් මේක නිමීට මම අවශ්‍ය ප්‍රමාණයට
අරගෙන හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අවශ්‍ය ප්‍රමාණයේ සයිස් එකට ගුලියක් හදලා මේ විදියට කොලේ තියලා මේ විදියට දිග අරගන්න තමයි තියෙන්නේ අපිට අවශ්‍ය විදියට. ආයේ ඉතින් අතින් දිගාරින් ඩොට් වෙවි හිටියේ නෑ. රෝලින් පින් එක ගත්තා, ටිකක් දිග අරගත්තා මේ විදියට. ඉතින් දැන් මම මෙන්න මේක මේ විදියට හදාගත්තා. ඉතින් මේ විදියට අන් ටිකත් මම හදාගෙන යනවා. ඉතින් ඔන්න ඔය විදිහට සේරම හැලප ටික මං හදා ගන්නවා. ඊට පස්සේ බලව මම මොකද කරගත්තේ කියලා. ඉතින් ඔයාලා දන්න විදිහටම තමයි ඉතින් මමත් කරගත්තේ. ඔය විදිහට වතුර පුතුරනවා. දැන් ඉතින් අපේ හැලප ටික මේ විදිහට ගෙනල්ලා මම මේ වතුරේ කුඩින් තියාගෙන මේක හොඳින් වසා ගන්නවා. බලන්නකො ඉතින් මේක මේ විදිහට වහගෙන ඉතින් විනාඩි 20ක් හරියටම විනාඩි 20ක් මේක තඹ ගන්නවා හොමාලේ. ඔන්න ඉතින් දැන් විනාඩි 20කට පස්සේ තමයි මේ ඉතින් හරි අපූර්වට තැම්බිලා දැන් මම ලිප් ඔෆ් කරගෙන පිටතට ගන්නවා මේක. විදියට අපේ හැලප ටික ඇවිල්ලා තියෙනවා. එතකොට අපි ඉතින් ඔය විදියට තමයි අපේ හැලප ටික මෙන්න මේ විදියට හරි අපූර්වට ආවා. ඉතින් ඊයේ හවස හදපු හැලප ටික අද උදේ වෙනකොට ඉවර වෙලා. මෙන්න මේ විදියට තමයි අපේ හැලප එක ඉතින් ඇවිල්ලා තියෙන්නේ. හරිම ලස්සනයි ඉතින්. ඉතින් ඔය විදිහට තමයි අපේ හැලප ටික මම හදාගත්තේ. ඉතින් හරිම සුවඳයි. ඉතින් යාළුවනේ මේ විදිහට තමයි මම මගේ හැලප ටික හදාගත්තේ. අපේ රුලන් හැලප ටික. රුලන් කිරි හැලප තමයි මේකට මම කියන නම. ඉතින් ඔයාලත් දවසක හදලා බලන්න කොහොමද කියලා. අනිවාර්යෙන්ම ඔයාලා එක සැරයක් කෑවොත් මේක දෙවෙනි සැරේටත් හදනවා. ඉතින් ඔයාලත් හදලා බලන්න මාරම රසයි. අනිවාර්යෙන්ම ඔයාලා මේක දෙවෙනි සැරේටත් හදනවා මම දන්නවා. ඉතින් ඔයාලත් හදලා බලන්න. එක සැරයක් හැදලා කායවොත් ඔයාලා දෙවෙනි සැරේටත් මේක හදනවා. ඒ තරමට මේක රසයි. ඉතින් එහෙමනම් අදට මගේ වීඩියෝ එක අවසానයි. වෙනදා වගේම මාව අහන් හිටපු මාව බලන් හිටපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි ආදරේ කියලා කියනවා. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය හදවත් ඔබ හැමෝටම බොහොම ස්තුතියි කියලා කියනවා. ඉතින් නැවතත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනතුරු අදට ගිහිල්ලා එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි දෙවි පිහිටයි හැමෝටම.